මේ තියෙන්නේ වෙඩි බෙහෙත් ගබඩාව. මේක අඩි එකමාර දෙකක විතර උඩ කොන්ක්‍රීට් එකකින් තමයි දාලා තියෙන්නේ. ඒ තරම් ඝනකම තියෙන පළල අඩි දෙකකට වැඩි ප්‍රමාණයක තාප්පයක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න පුළුවන් මේ තාප්පේ තියෙන විශාල තාප්පයක් තියෙන්නේ. මේ හොඳ කළු ගලෙන් හොඳට බැඳලා තිනවා. හොඳ සවිශක්තිමත් විදියට මේ තියෙනවා. ඔය මේ පිටි ඔය වගේ පළල අති විශාලයි. මේකේ දොර ගබඩාවේ තියෙන යකඩ දොරක්. දොර කඩලා තියෙනවා. ඒකේ දොර නිකන් තියෙන්නේ. මේ ඔය ඇතුළ මේ තියෙන්නේ ඒ ගබඩාව. මේ තියෙන්නේ. මේක අපි අල්ලන්නේ නැතුව තමයි යන්නේ. මේක මේ ඉබ්බෙක් තමයි තිබිලා තින්නේ. ඒවා කඩලා තින්නේ. මේ දොරවල් වල හොඳ තත්ත්වේ තියෙනවා. මේ මෙන්න මේකේ පැතරේ අල්ලන්න කොහොමද? මේ තියෙන්නේ ඇතුළ මේක උඩ කොන්ක්‍රීට් එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඇතුළේ ගබඩාව මේ තියෙනවා. මේ තියෙන ගබඩාව, ඔය තියෙන ගබඩාව සම්පූර්ණ ඔය ඇතුළේ ගබඩාව. ඔය තියෙන ගබඩාව ආරක්ෂිත 500ක් ආරක්ෂිත ස්ථානයක් මේ ගබඩාව. මොකද හදිසියක් වෙලා මේක ඇතුලේ තිබ්බේ වෙඩි බෙහෙත් මේ ගබඩාව මේ පුපුරවුවොත් මේක කැඩෙන්නේ නැති විදිහට තමයි හදලා තින්නේ. ඒ තරම් හොඳ ආරක්ෂිත ස්ථානයක් මේක. අපේ බලධාරීන්ට මම යවනවා මේක බලලා මේකට දෙන්න කියලා. දැනට తాවකාලික මේක කරන්න තියෙන එකයි මේක අපි රජයට ගන්නව නම් ඉබ්බෙක් විතරයි දාන්න තියෙන්නේ මෙතන ගේට් දොරට. ඒ දොරට ඉබ්බෙක් දාපුවම මේක සම්පූර්ණ ආරක්ෂිතයි. දැනට මේ පළාතටම මේ ප්‍රදේශයටම පොහොර ගබඩාවකට මට හිතෙන විදිහට වෙනත් දෙයකට නැත්තම් පොහොර ගබඩාවකට සුදුසුයි කියලා තමයි මම කියන්නේ. මේ ඉන්නේ අපි දෙන්න තමයි ගියේ බලන්න. මගේ පුතෙකුයි ගියේ බලන්න ගියේ. මේවා අපරාධේ මේ යරුවා තිබ්බ විදිහටම වහලා තියෙනවා. දැන් අපි නිකන් ඒක